අහසෙන් බැලූ විට ශ්‍රී ලංකාව සුන්දරයි, නිහඬයි, අනාගත බලාපොරොත්තුවෙන් පිරී ඇත. නමුත් මේ දූපතේ අතීතය තුළ අප දකින්නේ නතරවීම්, වර්ජන, අධික දේශපාලන අතපෙවීම්, ඉස්කෝලේ සිට කර්මාන්ත ශාලාව දක්වා සෑන මට්ටමකම අඳුරු සලකුණු. මෙම දේශීය ව්‍යාපෘති, අධ්‍යාපන ක්‍රියාවලි, ආර්ථික සැලසුම්, අතීතයේ ඇතිව තිබූ අධිජාතික මඟ අවහිරවීම් රටේ වර්ධන මාර්ගය කොපමණ මන්දගාමී කළේද? අද අපි විමසන්නේ JVP බලපෑම් නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව කොච්චර දියුණු වෙන්න තිබ්බද? මේ අපි අහිමි කරගත් අනාගතය ගවේෂණය කරන සත්‍ය කතාවක්. අහසින් බැලූ විට ශ්‍රී ලංකාව සුන්දරයි, නිහඬයි, අනාගත බලාපොරොත්තුවෙන් පිරී ඇත. 1970 දශකයේ අවසානයේ ශ්‍රී ලංකාව ඉතා විශාල ආර්ථික හා සමාජීය වෙනසක් කරා යමින් තිබුණා. නිදහස් වෙනද කලාප, කොළඹ ආර්ථික වලල්ල, කර්මාන්ත ශාලා, වරාය සංවර්ධනය, යෝධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම. මෙය රටට මෙය රටේ අනාගතය වෙනුවෙන් සිදු වූ හැරවුම් ලක්ෂයක්. නමුත් විරෝධතාවයේ තවත් පැත්තක ශ්‍රී ලංකාව තුළ තරුණ පරපුර දේශපාලනීකරණය වෙමින් තිබුණා. ශිෂ්‍ය විරෝධතා, විශ්වවිද්‍යාල අඩපණ කිරීම, කාලය ගෙවූ පෙරිදි අධ්‍යාපනය හා රටේ දියුණුව පහළම මට්ටමට යවුණා. 1 month shutdown equals 1 year lost. එය එවිට ජීවිතයක් සඳහා මරණයකට සමාන වූ අලාභයක්. 1988-89 කාලයේ ශ්‍රී ලංකාව සොහොන් බිමක් බවට පත් වුණා. ක්‍රමක්‍රමයෙන් රට සම්පූර්ණයෙන් අවතැන් වුණා. නගර හිස් වුණා. ගම්මාන සටන් භූමියක් මෙන් වුණා. සැලසුම් කළ සියලුම ව්‍යාපෘති නතර වුණා. විදේශ ආයෝජන ලංකාවට පැමිණි තිබූ සුවිශේෂී අවස්ථා අහිමි වුණා. ආර්ථිකයේ වර්ධන ප්‍රතිශත කඩාගෙන වැටුණා. රටේ ආදායම් මාර්ග පහළට ගලා ගිය කාලයක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දේශීය කර්මාන්ත ඉලක්ක කරගනිමින් ඒවා ගිනි තබා විනාශ කළා. ව්‍යාපාර හිමිකරුවන් ඝාතනය කළා. සුවිශේෂී කරුණක් වන්නේ එකදු විදෙස් කර්මාන්ත ශාලාවක් විනාශ නොකිරීම හෝ එකදු සුළු ජාතියකෙක් ඝාතනය නොකිරීමයි. ඔවුන්ගේ සියලු ඝාතන ඉලක්ක සිංහල ජාතියන් පමණක්ම වුණා. මේ කාලය අලුතෙන් ගොඩනැගිමින් තිබුණ ලංකාවේ හදවත නතර කළ කාලයක් වුණා. ශ්‍රී ලංකාවේ අනාගතය තේරුම් ගන්න හොඳම තැන විශ්වවිද්‍යාල පද්ධතියයි. උද්ගත 40 වසරක පමණ කාලයක් තුළ අධ්‍යාපන ක්‍රියාවලි අඛණ්ඩව බාධාවට ලක්වුණා. වර්ජන, උද්ඝෝෂණ, දේශපාලන බලපෑම්. මේවා නිසා සෑම වසරකම විශ්වවිද්‍යාල වසා දැමීමක් සිදු වුණා සහ වෙමින් පවතිනවා. අවුරුදු 3ක උපාධිය අවුරුදු 6ක් දක්වා පමා වුණා. ලොව කිසිම රටක උපාධිලාභීන් මෙතරම් දීර්ඝ කාලයක් උපාධියක් වෙනුවෙන් රස්තියාදු කරන්නේ නැහැ. එක ශිෂ්‍යයෙකුට පමා වන්නේ අවුරුදු 2-3ක්. එය රටේ අනාගතය වසර ලක්ෂ ගණනක් පස්සට යාමක්. අධ්‍යාපනය පමණක්ම නෙවෙයි, රටේ ව්‍යාපෘති ජාලය පුරා බාධාවන් දිගටම. ට්‍රින්කුමලි ඔයිල් ටැංක් ෆාම් හඳුනාගත් වත්කම් 100 වස් ගණනාවක අහිමි. කොළඹ කැන්ඩි හයිවේ මැදියම් මග දැමීම්, විරෝධතා, දේශපාලන සංවාද සෑම වසරකම කල් දැමූවේ. EPZ expansion projects විදේශ ආයෝජකයන් ලංකාව බලාපොරොත්තුවෙන් බැලූ අවස්ථා කොන්දේසි අස්ථාවර නිසා අකර්මණ්‍ය බවට පත් වුණා. පවර් ප්ලෑන්ට්ස් විදුලි බලය පමණක් නොව රටේ කාර්මික සහ සංවර්ධන සැලසුම් පසුම්බියට ගියේ ව්‍යාපෘති ප්‍රමාද නිසා. මේ සියල්ල එකතු වූ විට රටේ වර්ධනය 30-40 වසරක් පමණ රට ආපසට ඇද දැමීමක් JVP සිදු කරා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ බාධක නොතිබුණ නම් අද ලංකාව කොහොමද කියලා. මෙම බාධාවන් කිසිවක් නැති ශ්‍රී ලංකාව. කොළඹ භාරකාරී නගරයකින් සම්පූර්ණ ස්මාර්ට් සිටි උසස් මට්ටමකට. විදුලි බලයේ අඛණ්ඩතාව. අරාබිය මෙන් ලෝකයට විදුලි නිපදවන රටක්. වැඩි EPZ ප්‍රදේශ, කෝටි ගණනක් විදේශ විනිමය. ඉංජිනේරුමන්, තොරතුරු තාක්ෂණවේදීයන්, විද්‍යාඥයන්, විශ්වමය වෙළඳපොළට එකතු වූ අලුත් පරපුරක්. මිලියන 8-10ක් තරම් සංචාරකයින් වාර්ෂික. රටේ ගිණුම් දෙස බෙහෙවින් වෙනස් කරන ප්‍රමාණය. කොළඹ ටෙක් වැලි, සදර්න් ඒරෝස්පේස් හබ්, ජැෆ්නා මෙඩිකල් ඉනොවේෂන් සෝන්. මෙම සියල්ල මෙන්ම
ලෝක ව්‍යාපාරික සිතියමක ශ්‍රී ලංකාව ලොව ප්‍රබල රටක් බවට පත්වෙන්න හැකි කිව තිබුණා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙම සියල්ල අහිමි කළේ ආර්ථිකය පමණක් නෙවෙයි. අහිමි වුණේ කාලයයි. විශ්වවිද්‍යාල වසා දැමීමකදී අවුරුදු 2ක් පමාවන ශිෂ්‍යයෙකු රටට වසර 10 ගණනක් පමාවනවා. ව්‍යාපෘති 1ක් පමාවන විට බිලියන ගණනක ලාභයක්. මෙම සියල්ල අනාගත පරපුරේ අනාගතය වලපල්ලට දමපු නොදුටු පිරිවැයක්. මේ පාඩුව ගෙවන්නේ පැලවත්තේ account එකේ සල්ලි වලින්ද.